එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තවත් ප්‍රශ්නයක්. ප්‍රශ්නේ එන්නේ හරියට වැලක් වගේ. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක ඔයාටත් මටත් එක වගේම බලපානවා. කාන්තා අපිට පෙම්වතාගෙන්, ස්වාමිපුරුෂයාගෙන්, දරුවන්ගෙන් එහෙමත් නැත්නම් වෙනත් අයගෙන් හරි ප්‍රශ්න එනවා. සමහර වෙලාවට මේ හැමෝගෙම ප්‍රශ්න එනවා. ඒ අතරේ අපිට ආර්ථික ප්‍රශ්නත් ඇවිත් හැම ප්‍රශ්නයකින්ම ඔළුව අවුල් වෙනවා. මොන ප්‍රශ්න ආවත් ඔයාගේ මනස සන්තෝෂයෙන් තියාගන්න, ඔයාගේ ආර්ථික ගොඩනගා ගන්න ක්‍රමයක් තියෙනවා. මම දැන් කියන්න යන්නේ මමත් අත්දුටු මගේ ජීවිතේ සාර්ථක කරගත්ත 100%ක්ම සාර්ථක ක්‍රමයක්. ඒ තමයි ක්‍රොෂේ කියන්නේ. මනස සංසුන් කරන, මනස සතුටු කරවන, මොහොනක සිනාවක් දෙන භාවනාවක්. මේ ක්‍රොෂේ භාවනාවෙන් ඔයාගේ පර්ස් එකත් පුරවගෙන ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන්නත් පුළුවන්. ඉතින් ඔයත් කැමතිද ක්‍රොෂේ ඉගෙන ගන්න? මට පුළුවන් සරලව සතුට දැනෙන විදිහට ක්‍රොෂේ කියා දෙන්න. ඉතින් ඔයත් සමගරා ඩිසයින් එක අදම එකතු වෙන්න.